දීර්ඝ කාලයක් වුන් බලය හෙබෙව්වා. එතනින් නොනැවති තමන්ගේ බලය තමන්ගේ පරම්පරාවට බලසිතියම එළලා තිබුණා. තාත්තා, මල්ලි, බාප්පා, පුතා, මුණුබුරා. ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. තාත්තා, අම්මා, දියණිය. ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. මාමා, බෑනා බලසිතියම එළලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ දිගු කාලයක් කල්පනා කරා ඒගොල්ලන්ගේ පරම්පරාවන් අතේ මේ බලය පවත්වාගෙන අපේ රටේ පොදු ජනයා මහත් පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යන්න පුළුවන් වේවි කියලා. හැබැයි පෞගේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව තමයි පරම්පරා ගණනාවක් ඉදිරියට එළලා තිබුණු බලසිතියම මුළුමනින්ම අකුලලා පොදු ජනතාව අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා. අන්න ඒ බලයේ අහිමිවීමේ අපේක්ෂා බංගත්වයේ අඳෝනාව අපිට අහන්න ලැබෙනවා. තව පැත්තකින් තමන් බලය හොබවනකොට මහජනයාගේ ධනය නාස්ති කරමින් අති වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කරා. පොදු ජනයාට උඩින් මහා බලපරාක්‍රමයක් යොදාගෙන ජනතාවට උඩින් ඉන්න බලයක් හෙබෙව්වා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද පොදු නීතියට යටත් වී තිබෙනවා. වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මොකද වී තිබෙන්නේ? දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? වේදනාවේ අඳුනාව.